හෙලෝ සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දුනීසියානු රයිස් එකක් නාසි ගුරාන්. ඉතින් අපි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කනවා වගේම අපිට ගෙදර තියෙන දේවල් ටික පාවිච්චි කරලා මේ විදියට රසම රස බත් එකක් හදාගන්න පුළුවන්. මම අද ඔයාලට විශේෂයෙන්ම ගෙනාවේ අපිට ගෙදර තියෙන දේවල් උපයෝගී කරගෙන මේ රයිස් එක හදාගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. ඉතින් වෙනද වගේ මම ඔයාලගෙන් ඉතා ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න. ඒ වගේම අලුතෙන්ම එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම දාන අලුත්ම වීඩියෝ ඔයගලන්ට notification එනවා. ඉතින් යාළුවනේ මම මේකට මුලින්ම අරගෙන තියෙන ජාති ටික පෙන්නන්නම්. මම කටු ඉවත් කරපු කුකුල් මස් අරගෙන තිනවා. ඒ වගේම සෝයා සෝස්, chili paste අරගෙන තියෙනවා. මම මුලින්ම මේ චිකන් ටික සීසන් කරගන්න chili paste ටිකකුත් සෝයා සෝස් ටිකකුත් දාලා මේ චිකන් එක සීසන් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට සීසන් කරලා ඒ ටික අපි පැත්තකින් තියාගන්න ඕනි. මේ චිකන් ටික සීසන් කරලා පැය භාගයක් විතර තිබුණම තමයි ගොඩක් රස. ඉතින් මේ ටික පැත්තකට කරලා තියාගෙන මම කරන්නේ ඊළඟට සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේසැදි දෙකක් දාගෙන මම ඉඟුරු සුදු ලුණු ටිකක් ටෙම්පරාදු කරගෙන දානවා. ඒ ඉඟුරු සුදු ලුණු ටික ටෙම්පරාදු වෙනකොට කපාගත්ත ලොකු වී ලුණු ගෙඩියක් මේ වගේ තෙල් එකටම දාලා ටෙම්පරාදු කරනවා. මෙතෙන්දි මම එළවලු තෙල් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒ ටිකත් ටෙම්පරාදු වෙනකොට අපි සීසන් වෙන්න තියාගත්ත කුකුල් මස් ටිකත් මේ ටෙම්පරාදුවට දාලා හොඳට කුකුල් මස් ටික ලුණුත් එක්ක මිශ්‍ර කරලා තැම්බෙන්න දෙනවා. ඒ තැම්බෙන්න දෙන්නේ අපි මුලින්ම මේ කුකුල් මස් වල තියෙන තෙත ගතිය ඉවත් වෙන තුරු පොඩ්ඩක් ඇරලා තමයි මේක කුක් කරගන්නේ. ඊට පස්සේ කුකුල් මස් වල වතුර ගතිය අඩු වුණාට පස්සේ පියනකින් වහනවා. වහලා තව ටිකක් කුකුල් මස් ටික හොඳට කුක් වෙන්න දෙන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙනවා නම් මේකට ඉස්සෝ වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. Tamanට කැමති මස් වර්ගයක්. ඉතින් ගොඩක් වෙලාවට කුකුල් මස් තමයි භාවිතා කරන්නේ. ඒ ටික වතුර ගතිය හිඳුනට පස්සේ මම මේ වගේ වහලා පොඩ්ඩක් විනාඩි 5ක් විතර තැම්බෙන්න තියෙනවා. ඒ තැම්බෙන්න තියෙන අතරතුරත් අපි මේ ටික හොඳට මිශ්‍ර කරන්න ඕනේ. නැත්නම් අර සෝස් ටික කළු පාට වෙන්න බලන නිසා. නැවතත් මම පොඩ්ඩක් වහලා තියෙනවා තව ටිකක් තැම්බෙන්න. ඊට පස්සේ මම රතු මිරිස් කරල් පාවිච්චි කරනවා මෙතෙන්දී. අමු මිරිස් දානවට වඩා රතු මිරිස් දැම්මම රතු මිරිස් වල රස වෙනස්. ඒ ටිකත් මේ කුකුල් මස් එක හොඳට ටෙම්පරාදු කරගන්නවා. මම මෙතෙන්දී තව බිත්තර දෙකක් මේ සඳහා පාවිච්චි කරනවා. ඒ බිත්තර ටිකත් මම තැම්බුන කුකුල් මස් ටික පැත්තකට කරලා සෝස් පෑන් එකේ බිත්තර දෙකත් මේ වගේ පැත්තකට දාලා බිත්තර දෙක හොඳට ස්ක්‍රැම්බල් කරගන්නවා. ඒකට මම රස අණුව ලුණුත් දානවා. මම කුකුල් මස් ටික උඩටම දැම්මේ නැත්තේ ඒ බිත්තර වල තියෙන අර තෙත ගතිය ඉවත් වෙන්න මෙන්න මේ විදිහට හොඳට ස්ක්‍රැම්බල් වෙන්න ඕනි නිසා. ඒ වගේම යාළුවනේ මම මෙතෙන්දි මේ බත් එක කලින් පිසගෙන තියෙන ටිකක් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට අපි කලින් පිසගෙන බත් අපි ෆ්‍රිජ් එකේ තීච්ච බත් වගේ ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම මම මෙතෙන්දි තව පාවිච්චි කරනවා chili paste. chili paste මම හදාගද්දී කූනිසෝ මිශ්‍ර chili paste එකක් තමයි මම මෙතෙන්දි මේ බත් එකට පාවිච්චි කරන්නේ. ඒ වගේම sweet soya sauce හැඳි 3ක් විතර මම පාවිච්චි කරනවා. අපි sweet soya sauce හදාගද්දී soya sauce, දුඹුරු සීනි, සුදු ලුණු, ඉඟුරු එකට මිශ්‍ර කරලා පොඩ්ඩක් රත් කරලා තමයි sweet soya sauce එක අපි ගෙදර අපිට හදා ගන්න ඕනේ. නැත්නම් කඩේ ගන්නත් අපිට පුළුවන්. ඉතින් මේ සියල්ල දාලා හොඳට
මිශ්‍ර කරන්න ඕනි. ඒ වගේම මම තක්කාලි සෝස් මේස හැන්දක් විතරක් එකතු කරනවා. ඒ වගේම මේ නාසිකුරන් එකට ලිපෙන් බාන්න විනාඩියකට විතර කලින් ස්ප්‍රින් ඔනියන් ග්‍රෑම් 100ක් විතර වගේ එකතු කරගන්නවා මම මෙතනදී. ඒක වීඩියෝ කරගන්න බැරි වෙලා. ඉතින් මම මේ නාසිකුරන් එක හදලා ඉවර වෙලා පිළිගන්නවන්න මම මෙන්න මේ විදිහට තමයි මේක පිළිගන්නවන්නේ. බිත්තර බූසයි එකක් අපි අනිවාර්යෙන් නාසිකුරන් එකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම පිපිඤ්ඤා මම තව මෂ්රූම් සහ සොසේජස් බැටර් එකේ දාලා බැදලා තක්කාලිත් කපලා මේ විදිහට තමයි ආහාරයට ගන්න සූදානම් කරේ. ඉතින් ඔයාලත් මේ විදිහට පහසුවෙන්ම හදාගන්න පුළුවන් නාසිකුරන් එකක් හදලා බලන්න.